හරියන්නේ නෑ මචං. අම්මා කිව්වා ගෙදරින් නොමිලේ කෑම දෙන අන්තිම දවස අද තමයි කියලා. ජොබ්ස් එකක් හොයාගන්න ඕන බං. උඹට කියන්න මචං මගෙත් දැන් ජොබ් හොයන එක තමයි බං ජොබ් එක. දැන් ඉස්සර වගේ බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා යන්නත් බෑනේ බං. හරිනම් සමහරු රටවල් වලට යන විදියට ඕස්ට්‍රේලියාවට දුක හිතිලා බෝට්ටු එවන්න එපයි නේ බං. ඒකනේ. මේ මචං මේ උඹලගේ බල්ලා පොඩ්ඩක් කියන දේ අහනව නේද? ඔව් අපි තාත්තත් නිතරම කියන්නේ මට වඩා අපේ බල්ලා හොඳයි කියලානේ. ඇයි දැන් ඔබ අපේ බල්ලා වැහුවේ? මචං බැරිද බං උඹලගේ බල්ලට සර්කස් පොඩ්ඩක් උගන්නලා මේ බදාද පොලට අරන් ඇවිල්ලා ගානක් කපා ගන්න. හරියන්නේ නෑ බං. සෙනග දැක්ක ගමන් වල්ගේ කකුල් දෙක අස්සේ ගාගනි. ඕක පට්ට බයයි බං. යකෝ 3 සැරයක් මේ බල්ලා ඉඳද්දී හොරු ගේ කැඩුවා කිව්වාම. එහෙම. අර බලන්න. අර පොරක් ගිරෙවෙක් නටවනවා. යකෝ පට්ටනේ ඇලුමිනියම් තටියක් උඩ නේද නටන්නේ. මචං මේ ඔන්න ඔය ගිරව ගත්තනම් පට්ට සල්ලියක් හම්බ කරගන්න තිබ්බ බං. වරෙන් යන්න. කීයක් දීලා හරි කමක් නෑ ගිරව ගම්මු. මේ අයියේ අයියේ මේ නටන ගිරව කීයද? දෙරාජ් දෙන්නකෝ. අයියේ පොඩ්ඩක් ඉන්නවා අපි පටස් ගාලා සල්ලි අරන් එන්නම් ඈ. හරි ගිරව ගත්ත දැන් බලමු. මේ කෝබම් මේ ගිරව නටන්නේ නෑනේ. කෝ මිනිස්සුත් hina වෙනවා. අපරාධේ මුද්දු ගස් තියලා ගත්තු සල්ලි. ඉතාකෝ මම පොරගෙන් අහලා ඉන්න. ඇයියකෝ? අයියේ මොකෝ? බලවඩ කරන්න එපා අයියේ. මොකද්ද? මේ ගිරවත් තටිය උඩ නටන්නේ නෑනේ. වෙන්න බෑනේ මල්ලි. ඔයා තැටි යටින් ඉටිපන්දම් ගැහුවේ නැද්ද? දුවේ පටලවන. මෙහාට වරෙන්. මම පට්ටනවා. ඔව් ඉතින් 3 වේලා හක්ක පුරවල හත් මුල්ල පිරෙන්න අඹරනවා. මොනවා හරි උයන්නේ පිහන්න දෙයක් හරි කරන්න කිසි වමනාවක් නෑ උඹලට නේද? අනේ ඉතින් ගෙදරට උරතල් වෙන අපි මක් කරන්න දන්නේ? මොකද්ද බං? අම්මපා උඹට උඹලා අම්මගෙන් හරියට 64 මායමවත් ඉගෙන ගන්න බැරි වුණාද? බලහන්කෝ. නැත්තම් ගෙදරට නාගි වෙවි ඉන්නද බහදන්නේ? තාත්තට කියන්නේ මම ඔය 64 මායිම try කළා තාත්තේ. වැඩ කළේ නෑනේ. try කළා තමයි. බලහන් අර අල්ලපු ගෙදර උදුරාංගනීගේ කෙල්ල මම බලාගෙන කිසිම ස්වාභාවික ආපදාවක් ගෙදෙට්ට වෙන්නේ නැතුව දවසට එක ගානේ එක කොල්ලන්ගේ සහන මලු ගෙන්න ගත්තනේ. ඔබට තමයි බැරි උනේ එකෙක්ව දෙලේ දාගෙන එක සහන මල්ලක් ගෙදෙට්ට ගෙන්න ගන්න. මට කොල්ලෙක් සෙට් වෙන්න ආව තාත්තේ. යකෝ ආවනම් කුදලලා අරගෙන ලව් කරන්න එපා ලවත් දෙවක් නැතුව. ඉතින් තාත්තේ මගේ ළඟට ඇවිල්ලා මගේ ඇස් දෙක දිහා බලන් කිව්වා ඔයා මගේ ජීවිතේ හිරුයි. ඔයා නැති ජීවිතේ මට වෙහි වලාකුලක් වගේ. මගේ හදවත වියලි මුඩු බිමක් නම් ඔබ එයට ඇදහැලෙන වර්ෂාවයි කියලා තාත්තේ. හරියට හරිනේ ඉතින්. ඔබ මොකද්ද කිව්වේ? ඉතින් මට හිතාගන්න බැරි වුණා එයා කිව්ව විදිහට ඒක ආදර යෝජනාවක්ද කාලගුණ වාර්තාවක්ද කියලා තාත්තේ. මේ දවස්වල පයත් එක්කනේ මම බෑ කිව්වා. ඉත්තකින් එළදෙන. හේ වෙන එන්න එපා. හොරගන්න එපා වෙන එන්න එපා. සුලි කුණාටුවක් ගෙනවා කිව්වට තාම දිනයක් කිව්වේ නෑනේ. හොරගන්න එපා. හොරගන්න කවුරුත් නෑනේ මුදලාලි මං විතරනේ ඉන්නේ. මාර වැඩේ කියන්නේ ඇයි දන්නේ සෙනග පොරකන්නේ නැත්තේ නේද? දැන් එහෙම බොරු නිවුස් වලට මිනිස්සු පොරකන්නේ නෑ මුදලාලි. ඒකනේ. හරි දැන් මහත්තයාට මොනවද ඕනේ? කියන්න බෑනේ නේද? අපි දාමු හාල් 5 බෑග් 2යි, පරිප්පු කිලෝ එතකොට 2යි, සමන් බිල් එක 5යි, මිරිස් 3-5ක්. ඔව් මට එව්ව එපා. මුදලාලි රට ඉඳි තියනවද? රට ඉඳි තියනවා. අපි මෙහෙම දාමු එහෙනම්. හරි මට තේරුණා. හරි. රට ඉඳි කිලෝ 5යි, සීනි කිලෝ 25යි, ඊස්ට් ටින් එකයි, පළතුරු ටික එහා පැත්තෙන් ගන්න පුළුවන්. මොකද්ද මුදලාලි කියන්නේ? ඔහේ හිතුවද මං ඒ දහජරාව පෙරන්න හදනවා කියලා? නැද්ද? නෙමෙයි මේ ඉතින් අර ආපදාවක් ආවොත් බාර් වෙහෙන ඉඳලා මම මහත්තයාගේ මූණ බලලා බඩු ලිස්ට් එක හැදුවේ ඒකයි. මුදලාලි රට ඉඳි අපේ නෝනට නත්තල් කේක් එකක් දාන්න. හොඳ රට ඉඳි තියනවද? වා මෙහා හොඳ රට ඉඳි තියනවද කියලා අහනවා. රට ඉඳි තියනවා ආයි රටවත් නෑ මේ වගේ රට ඉඳි. සෞදියේ නෑඹුල් යුවතියන්ගේ සුරතින් නෙලලා එවලේ ගෙන්නපුවා මේ තාම කිරි නැට්ටේ. කිලෝ කීයක් දාන්නද? කිලෝ එපා 500ක් දාන්න. කෝ බලන්න. අප්පෝ මේ රට ඉඳිද පෝරද? මේ බලනකො පණුවෙකුත් ඉන්නවනේ මේ රට ඉන්නේ. රට? පණුව රට? අපිට කරන්න දෙයක් නෑ. එන්නේ උප පණුවනේ රට පණුව.
අපිට ඒ වයින් කරන්න බෑ ඒකයි. ඇත්තද? මට රට එව්ව එපා. මෙහෙ එව්ව නැද්ද? මෙහෙව්ව තියෙනවා. තනිකර ලෝකල් කියන්නේ ආයි ස්වභාවික ස්වදේශික මෙහෙව්වා. මේ තියෙන මාත සුපිරි බඩු. අයිසේ මුදලාලි මේ බලනවාකෝ මේක බීඩි කොටයක් තියෙනවනේ. කොබලන්න මේ මං කිව්වේ මහත්තයා ලෝකල් කියලා. මේ බලන්න ගුණපාල බීඩි කියලා ගහලා තියෙන බීඩි කොටේ මෙහෙව්වා. එපාද? අම්මා ඔළුව අට්ටකෙක්කුමයි. ඉස්බඩ තැමිලි ගෙඩියක් ගහන්න තිබ්බනම් පට්ට. ආයිනම් පාටිවලට නම් යන්න. අම්මා තාම කැරකිනවා වගේ. පවුල පේන්නේ නැත්තේ. උදේ කෑම හදනවා වෙන්නේ නැතිනේ. අනේ පව් අපරාධ කියන්න බෑ. මං කරන ඔය බේබදු වැරදි වලට වචනයක් කියන්නේ නෑනේ. මේ ඉන්නේ ලස්සනට ඇඳලා අන්න ඒව තමයි තමන්ගේ පෙම්බර ස්වාමියා උදේ නැගිටිනකොට තමන්ගේ ස්වාමිදුව පිරියාවට ලස්සනට පේන්න ඉන්න ඕනෝ. මම යනවා. නෑ ඔයා දැන් කඩේ ගිහින් ඉදියාප්ප පිට්ටු පාන් ගේන්න ඕනේ නෑ. තියෙන දෙයක් කමුවානේ. කඩේ නෙමෙයි. එහෙනම් මං අපේ මහගෙදර යනවා. හරි වගේ. මේ ආයි මාව හොයාගෙන අපේ මහගෙදර එහෙම එනවනේ මේ හොඳට. තාත්තා ගහයි ඔහෙට කොන්ද කැඩෙන්න. උටා රෙදි බෑග් එකකුත් අරන් මේ ඔයා යන්නේ හදන්නේ. අනේ මේ යන්න නම් එපා. මේ පාර නම් යනවම තමයි. බල කරුමි. හැමදාම කනමදිය වෙලා ගෙදරින මිනිහෙක් එක්ක පවුල් කන්න පුළුවන්ද? අනේ යන්න එපා සුදු. යනවනම් මට තේ කාදලා දීලා යන්නකෝ. ඔයා දන්නවනේ මම තේ හදන්න දන්නේ නැහැ කියලා. උදේට මට තේ ඕනෙමයි. තේ ඉන්නකො තේ එකක් හදලා මී පාසලෙන් ටිකකුත් දාලා දෙන්න. අනේ එහෙම කරන්න එපා සුදු. අනික මම ඊයේ එහෙමටමයි කියලා ගොඩාක් බිව්වේ නෑනේ. මට හොඳට සිහිය තිබ්බා. හරි ඔයා අඬනකොට මම ඔළුව අත ගාලා සනසුවේ නැද්ද? අන්න මට ඔක්කොම මතකයිනේ. අපෝ මාත් බලාගෙන හිටියේ. ඔහෙ ටැප් එක බදාගෙන අඬන්න එපා. ඔක්කොම හරියයි කියලා කියනවා. පුතා ඒ ගැලුවේ ඔයාගේ කඳුළු නෙවෙයිද? ටැප් එකේ වතුරේද? අප්පද බොල පිසා වරින් කොහොමද ඉතින්? බෝ බල්ලයන්ද කියලා ආවේ කාලෙකින් දැක්කේ නෑනේ. ඔව් නේ බං. ඉතින් කොහොමද මචං? ඔන්න ඔහේ පවුල් කාගෙන ඉන්නවා මචං. යකෝ ඉව විදියෙන් පවුල නිකන් උඹව කාගෙන ඉන්න ගැතිය පෙන්නුම් කරන්නේ. වැඩි කෑ ගහන්න එපා. පවුල් කනවා කියන්නේ පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් පවුලකින් කනවා කියන එක තමයි බං. ඒමයිනේ. මේ පොඩක් ඉඳන් උඹට මහන්සිත් ඇතිනේ. ඩාලින් ස්වීටි මණිකා උමකටේ මේ මගේ යාළුවෙක් ඇවිල්ලා මේ අපි දෙන්නට තේ දෙකක් ගේන්නකෝ අම්මියෝ. හරි මට හිතා ගන්න පුළුවන් ඈ. මොකද්ද උඹට හිතා ගන්න පුළුවන්? හැමතිස්සෙම ආදරෙන් කතා කළාම ප්‍රශ්න අඩුයිනේ නේ. එහෙම ආදරෙන් කතා කළා කියලා ප්‍රශ්න වලින් නම් අඩුවක් නෑ මචං. මම බැඳලා ඉන්නේ කාන්තා පරාණයක් නේ. මේ උඹ ඉස්කෝලේ යන කාලේ කෙල්ල බර ගානක් එක්ක යාළුණත් උඹ කිව්වේ නම් කසාද බඳින්න ජීවිතේට කියලානේ. ඒ උනාට බඳින්න උනා බං. අනේ උඹ කසාද බඳලා ආදරෙන් ඩාලින් සුදු මැනික පණ කියලා ඉන්නවනේ. කාවද බං බැන්දි? මේ මොකද ඒක නම? කෑ ගන්න එපා බං. හයි මට එයාගේ නම හරියට මතක නෑ. මම කසාද බැන්දේ මේ මල්කිද දිල්කිද ටෙක්ලාද කියලා මට මතක නෑ බං. ඒකයි ඩාලින් ස්වීටි කියලා කතා කරන්නේ. එතකොට අවුලක් නෑනේ. මෝ යකෝ